මෙම තරගයෙන් ජය ගැනීමට ලකුණු 27ක් ලබා ගත යුතුයි. ධනුෂ්ක සම්පත් වසර 15ක් තිස්සේම අංකයේ ස්ථානයේ සිටින ක්‍රීඩකයා. පළමු පන්දුවේදීම දීප්මිටිගල් කලාපෙන් ලකුණු 6ක් හිමි කර ගන්නවා. ඒ සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 6කින් ලකුණු ආරම්භ කළේ ධනුෂ්ක සම්පත්ගේ පිටින්. ලකුණු 27ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගැනීමට. විශාල කණ්ඩායම සංඛ්‍යාව සමග ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ සුන් රාජපක්ෂ දාර්ශනික පාරක් පණ්ඩානායක ගුවන් තොටුපොළින් ගුවන් යානයක් ඉස්සරියෙන් ගමන් කරවයි. අප දුටු උදාසන කාලය තුල අලංකාර පාරක් කසුන් රාජපක්ෂ එල්ලකලේ කසුන් රාජපක්ෂ දෙරිව පාරක් එල්ලකන එක්ස්ට්‍රා කව කලාපෙන් පන්දු යනවා පොයින්ට් අතරේ සීමාව දක්වා ඒ නතර කර ගන්න අවකාශයක් නැහැ. ලකුණු 4ත් සමගින් අලංකාර පාරක් දීප්මිටිගල් කලාපෙන් නියලින් පන්දු පාර තවත් ලකුණු 4ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගැනීමට. පාරක් එල්ලකන තරගයේ ජයග්‍රහණය හිමි කර ගන්නවා RPSK තරග මාලාවේ අවසාන මා තරගයකට පැවුණු සුපර් පැෂන් කණ්ඩායම සාබරගමු ලයන්ස් කණ්ඩායමේ නායකවරයාට සුපර් පැෂන් කණ්ඩායමේ නායකවරයාට අප ආරාධනා කරනවා අප සමග සම්බන්ධ ලෙස කාසිය වාසිය උරුගා බැලීම සඳහා අවසාන මා තරගයේ නියෝජනය කටයුතු